හදිසියෙන්ම රෑ බඩගින්නක් ආවා. ඉතින් ටවුන් එකට ගියාට පස්සේ බලන්නකෝ මට මොනවද හම්බ වුණේ කියලා. එග් හොප එකක් හරි ප්ලේන් හොප එකක් හරි කන්න ගිය මට රසට චිකන් වෑහෙන්න දාපු චිකන් හොප එකක් හම්බුණා. ඒ විතරක් නෙමෙයි කැරට් හොඳට යහමින් දාපු චීස් හොප එකකුත් හම්බුණා. ඉතින් මේ චීස් හොප එක වුණේ රුපියල් 250යි. එතකොට මේ චිකන් හොප එක රුපියල් 200යි. ඉතින් දෙකටම රුපියල් 450ක් තමයි උනේ. පෙනුම නම් හරිම ලස්සනට තියෙනවා. අපි කාලා බලමු පොඩි කෑල්ලක් මොකද ඒකේ රස කියලා. චීස් රස හොඳට තියෙනවා. අපි මේකෙනුත් පොඩි කෑල්ලක් කාලා බලමු. ඒ ගානට මේ හොපස් දෙක නම් හොඳටම වටිනවා.